අලුත්ම කේස් එක දන්නවද? මොකද මේකට කියන නම ක්‍රිබ් එක. තා දෙමව්පියෝ නිකන් අර ඕක පස්සේ එකතු වුණාම ගෙවනවා එපා. ජල බිලයි විදුලි බිලයි වෙලාවට ගෙව්වේ නැත්නම් මහත්තයෝ සමහර විට ඔයාට තවදුරටත් ණය දෙන එක නෑ. ඔයා අවදානම්කාරී සත්වයෙක් බව අඳුරා ගනි. BS වලට හොඳම ගුරුවරයා 2027 නව පන්ති ආරම්භයි. ඔන්ලයින් මුළු ලංකාවටම. වැඩි විස්තර සඳහා අමතන්න 071 303 6 303. චරක ධනංජය BS වලට හොඳම ගුරුවරයා. මුදල් හා මූල්‍ය ආයතන යටතේ ඔයාලට මතකද කතා කරා රාජ්‍ය ණය තොරතුරු කියන්නේ කාර්යංශය මතකද? ඒක දැන් අප්ඩේට් වෙලා තියෙනවා තව ටිකක්. ඒක ඔයාගේ තාත්තව අම්මව සහ ඔයා දැනුවත් වෙන්න ඕන. මොකද මේකට කියන නම ක්‍රිබ් එක. රාජ්‍ය ණය තොරතුරු කාර්යංශය. මේ ණය තොරතුරු කාර්යංශය ඔස්සේ ඔයා ලංකාවේ ගන්න සියලුම ණය ගෙවීම් පිළිබඳ ණය ගැනීම ණය ගෙවීම් පිළිබඳ තොරතුරු මේ ක්‍රිබ් එක තුල අන්තර්ගත වෙනවා. හොඳට අහන් ඉන්න දෙමව්පියෝ දැනුවත් කරන්න. හරිද? ඔයත් දැනුවත් වෙන්න. දැන් ණය ගැනීම සහ ණය ගෙවීම පිළිබඳ හැම තොරතුරක්ම මේකේ වාර්තා වෙනවා. ඔයා හරි විදියට ණය ගෙවුවත් ඔයා ණය ගෙවන්න ප්‍රමාද වුණත් ණය ගෙවා ගන්න බැරි වුණත් දැන් මේ ක්‍රිබ් එකේ සියලු තොරතුරු අඩංගු වෙනවා. එතකොට ඔයාට තවදුරටත් ඔයා කාගෙන් හරි ණය ගැනීමක් කරනකොට නැත්නම් ණය ඉල්ලීමක් කරනකොට අනිවාර්යයෙන්ම ළමයි ඒ මූල්‍ය ආයතන විසින් ඔයාගේ ID නම්බර එක ඔස්සේ ක්‍රිබ් එක පරීක්ෂා කරනවා. ඒ තුලින් ඔබ දැනටමත් ලබාගෙන ඇති ණය ප්‍රමාණය කොච්චර ගෙවලා තියෙනවද? තවදුරටත් ගෙවන්න කොච්චර තියෙනවද? ඒ විතරක් නෙමෙයි ණය කලද වෙලාවට ගෙවලාද ප්‍රමාද වෙලාද නැද්ද කියන කාරණා මේ රාජ්‍ය ණය තොරතුරු කාර්යාංශයේ තියෙනවා. ඒ ණය ගෙවීමේ හැකියාව අනුව ඔයාව අර A level වල වගේ මොනවා කරනවද? රෑන්ක් කරනවා. ඒ කියන්නේ මාර්ක් සිස්ටම් එකක් දෙනවා. මාර්ක්ස් දෙනවා. ඒ මාර්ක්ස් වැඩි නම් ඒකේ තේරුම ඔයා හොඳින් ණය ගෙවීම කළා දිනනවා. මාර්ක්ස් අඩු වෙන්න විභාගය වගේදී මාර්ක්ස් අඩු වෙන්න ඔයාගේ ණය ගෙවීමේ හැකියාව සහ ඔයාගේ මූල්‍ය තත්ත්වය ණය ආපසු ගෙවීම කියන එක දුර්වල මට්ටමක තියෙනවා කියලා එයාලා ප්‍රෙඩික්ට් කරනවා. හරිද? එයාලා තීරණය කරනවා. ඒ නිසා එයාලා සමහර විට ඔයාට තවදුරටත් ණය දෙන එක නෑ. ණය දෙන එක සමහර විට ප්‍රතික්ෂේප කරයි. ණය දීමේදී ඔයා අවදානම්කාරී සත්වයෙක් බව අඳුරා ගනි. ඒ නිසා හොඳට මතක තියාගන්න මේ ක්‍රිබ් එකේ ඔයාගේ ණය ගෙවීම ණය ප්‍රමාණය මේ දේවල් ගැන අන්තර්ගත වෙනවා. දැන් අලුතෙන් තව දෙයක් ඇඩ් වෙලා තියෙනවා. හරිද? එතකොට ඔයා ලීසින් එකක් ගත්තත් අයිරාවක් ගත්තත් එම ණය හවුසින් ලෝන් එකක් ගත්තත් සාමාන්‍ය ණයක් ගත්තත් ඒකේ සඳහන් වුණා. දැන් මූල්‍ය ආයතන විසින් ඒවා මාසෙකට සැරයක් ක්‍රිබ් එකේ අප්ඩේට් කරන්න ඕන. දැන් ඔයා උගස් ණය රන්දාන්න උගස් කරත් දෙමව්පියන්ට කියන්නේ රන්දාන්න උගස් කරත් ඒවා નિયમિત වෙලාවට ගෙව්වේ නැත්නම් ඒක ක්‍රිබ් එකේ සඳහන් වෙනවා. පොලිය નિયમિત වෙලාවට ගෙව්වේ නැත්නම්. අලුත්ම කේස් එක දන්නවද? දැන් ජල බිලයි විදුලි බිලයි වෙලාවට ගෙව්වේ නැත්නම් මහත්තයෝ ඒකත් වාර්තා වෙන්න කටයුතු සියල්ල සූදානම් කරලා තියෙනවා. ඒ කියන්නේ ජල බිල ගෙවන්න ඕන දිනයට ගෙව්වේ නැත්නම් විදුලි බිල ගෙවන්න ඕන දිනයට ගෙව්වේ නැත්නම් ඒක පවා මේ ක්‍රිබ් එකේ සඳහන් වෙනවා. නිකන් හිතන්නකෝ ජල බිල එන්නේ බොහොම පොඩි ගාණක්. එතකොට එයාලා හිතන්නේ මොකද්ද? මේ පොඩි ගාණ ගෙවා ගන්නත් බැරි නම් මේ රෝදයට ණය දීලා වැඩක් නෑ කියලා එන්න පුළුවන්. එනිසා හොඳට මතක තියාගන්න මෙන්න මේ තොරතුරු දැන් ක්‍රිබ් එකේ වාර්තා වෙනවා. ඒ නිසා දෙමව්පියෝ දැනුවත් කරන්න වෙලාවට ඒ ගෙවීම් කරන්න ඔයත් දැනුවත් වෙන්න වෙලාවට ඒ දේවල් කරන්න. මේකේ තව දෙයනවා ක්‍රෙඩිට් කාඩ් ගැන විස්තරත් මේකේ සඳහන් වෙනවා. හරිද? ක්‍රෙඩිට් කාඩ් ගැන විස්තරත් මේකේ සඳහන් වෙනවා. ඒ නිසා වෙලාවට අනේ ගෙවන්න සා දෙමව්පියෝ නිකන් අර ඕක පස්සේ එකතු වුණාම ගෙවනවා එපා. හරිද? ඔයා විශේෂයෙන් මතක තියාගන්න. මොකද ඔයාලා තරුණ අය ඔයාගේ ක්‍රිබ් රිපෝට් එක හොඳ ලෙවල් එකක තියෙනවා නම් තමයි හොඳ. තව දෙයක් මේ ක්‍රිබ් රිපෝට් එක ගන්න පුළුවන්
www.crib.lk ගියාම ඔයාලට ඒකේ රෙජිස්ටර් වෙන්න පුළුවන්. ඒකේ තියෙනවා ඩීටේල්ස් එකක් පුරවන්න. ඒ විස්තර ටික පුරවලා ඒ ලින්ක් එකට යන්න. ගිහිල්ලා ඒක රෙජිස්ටර් වුණාට පස්සේ ළමයි ඔයාගේ ක්‍රිබ් රිපෝට් එක ක්‍රිබ් එක ඔයාගේනේ. ඒක ඔයාලට බලන්න පුළුවන්. ඒ වගේම ඔයාගේ රෑන්ක් එක බලන්නත් පුළුවන්. හරිද? ඒ ලෙවල් වල රෑන්ක් එකක් ගන්න බැරි වුණත් මම හිතනවා මේකේ හොඳ රෑන්ක් එකක් මාක්ස් ටිකක් ගන්න පුළුවන් වෙයි. වෙලාවට ගෙවුවනම් ණය ගත්තේ නැත්නම් ඒත් හොඳ මට්ටමක තියෙයි. හරිද? ඒක මතක තියාගන්න. ඒක බලන්න පුළුවන්. ඊට පස්සේ ඒකට ගියාට පස්සේ තව දෙයක් තියෙනවා. ඔයාගේ ක්‍රිබ් එකට කවුරු හරි ඇවිල්ලා ඔයාගේ ක්‍රිබ් එක චෙක් කරා නම් ඒක පවා ඔයාට බලන්න පුළුවන් ළමයි. ඔයාට නොටිෆිකේෂන් එකක් එනවා. ඔයාගේ ක්‍රිබ් එක අරයා බැලුවා. ඔයාගේ ක්‍රිබ් එක මෙයා බැලුවා කියලා. හරිනේ? ඒක මතක තියාගන්න. මේක අලුතින් ඇඩ් වෙච්ච එකක් නිසා මම මේ ඔයාලට කිව්වේ.